අක්කේ මේ අනිද්දාට සචිනියකගේ ෆෝන් එකෙන් ෆොටෝස් ටිකක් ගහගන්න බැරි වෙයිද? එයා ගාව තියෙන iPhone එකක් නේද? අනේ පොඩ්ඩක් ඔයා අහලා බලන්නකෝ. අනිද්දාට මගේ ෆොටෝස් ටිකක් ගහලා දෙනවද කියලා? කියන්න නම් පුළුවන්. එයාලගේ අම්මත් එක්ක පුළුවන්ද දන්නේ නැහැ නංගි. එයාලගේ අම්මා හරි එකමත් එක විදිහක් නෑ. එහෙනම් මං ගිහින් අහලා එන්නම්. ඔයා මේ බුලට්ටිය කරලා තියන්න. ඇයි හලෝ? හලෝ. මේ පොඩි උදව්වකට ආවේ. මේ ඔයාට පුළුවන්ද අනිද්දාට මේ අපේ නංගිගේ බර්ත්ඩේ එකට ෆොටෝ ටිකක් ගහලා දෙන්න? හා මං එන්නම්. මං කරලා දෙන්නම්. ඔයාගේ හොඳ ෆෝන් එකෙන් ගහලා දෙනවයි. මං ෆොටෝ ටිකත් ලස්සනට එඩිට් කරලා දෙන්නම් හලෝ. අනිද්දාට එන්න හොඳේ. thank you. හරි එහෙනම් bye. නංගි එයා කිව්වා මේ කවුද ඇවිල්ලා කතා කරේ? මොකටද? නෑ අර සඳනුලගේ නංගිගේ බර්ත්ඩේ එකලු. මගෙන් ඇහුවා ෆොටෝස් ටිකක් ගහලා දෙනවද කියලා අනිද්දාට. ඉතින් එනවා කියලා කිව්වද? මං හා කිව්වා. මේ දැම්ම කෝල් එකක් කරන් කියනවා නැන්දලා ගෙදර යනවා කියලා එදාට. උන් එක්ක එහෙම යනව නෙවෙයි. ෆොටෝ ගහන්න බෑ ඕන එකක් කරගෙන නැත්නම් නැති පාඩුවේ ඉන්න ඕනේ. ෆොටෝ ගහන්න ෆොටෝග්‍රැෆර් කෙනෙක් දුඹ. ෆොටෝ ගහලා දෙන්න. නැති උන් ඉන්න ඕනේ නැති උන් විදිහට. උන් නෙවෙයි නුඹට ෆෝන් එක අරන් දුන්නේ. නැති උන් ඉන්න ඕනේ නැති උන් විදිහට උඹ එහෙම යන්නේ ඕවට. ගණින් දැන් කෝල් එකක් කරන් කියපන් ඉන්න වෙන්නේ නැහැ කියලා. කට කැඩෙනකන් කියන ඔය අක්කයි නංගිවයි වැඩිය ගන්න එපා කියලා. නංගි කවුද බලන්න? කවුද නංගි කෝල් කරන්නේ? අක්කි සජනී අක්කගෙන් කෝල් එකක් ඇවිත් දන්නේ. වෙලාව අහන්න වෙන්නේ නැති. මට ෆෝන් එක ගෙනත් දෙන්නකෝ. අක්කි සජනී අක්කා. හෙලෝ. කියන්න සජනී. හලෝ. මේ මට එදාට එන්න වෙන්නේ නෑ. අපි හැමෝම නැන්දලා යනවා. මේ එදාට එන්න වෙන්නේ නෑ හලෝ. අපි හැමෝම යනවා නැන්දලා ගෙදර. එදාට මේ රෑ ඉන්නෙත් එහෙ. ඒ හින්දා මට එන්න වෙන්නේ නෑ. කමන්නේ සචිනේ මං නංගිට කියන්නම්. සෝරි අනේ එකට කමන්නේ. අනික නංගි කිව්වා ඊට පස්සේ ෆොටෝ ගහන්න ඕනේ නෑ කියලා. අනේ හලෝ මං ෆොටෝස් ටික ගහලා දෙන්න තමයි හිටියේ ඔයාලට. මේ අපි ඉතින් ඇඳලා යනවනේ හදිසියෙම. මේ පාර අපිට ෆොටෝ ගහන්න බැරි වෙයි නංගි. එයාට මොකක් හරි ප්‍රශ්නයක් මං හිතන්නේ. සමහරක් විට අම්මයි පා කියන්නේ නැති. නැන්දුම හමුතු කෙනෙක්නේ. අපි ලබන අවුරුද්ද ෆොටෝස් ගහමු ලස්සනට. සමහරක් විට මටම ෆෝන් එකක් තියෙන්න පුළුවන් ලබන අවුරුද්දේ. දුක් වෙන්න